මාරුවේ මේ ජීවිකාව ගෙනියන්න මම දන්නවා මට බස් යාඩ් එකක් තියෙනවා. අමුදේ බස් යාඩ් එකට යනකොට අනේ අපේ රියදුරු මහතුරු මල් කඩාගෙන එනවා. බුදුහාමුදුරන්ට පූජා කරන හනුකුරක් පත්තු කරනවා. මට දුකක් හිතෙනවා මම කතා කරන්නේ නැහැ ඒගොල්ලොත් එක බලාගෙන මම යනවා. එහෙම කරපු කට්ටියට දැන් බුදු පිළිමෙත් ගලනවා. විශේෂයෙන්ම ත්‍රිරෝද රත මල්ලිලා. අපිත් මාලිමාවට කියලා ගහපු උන්ට ගන්න පොලිසිය නතර කරලා තිනවා ඕන තරම් බලාගෙන යනකොට. දැන් කොට්ටා හයිවේ එකෙන් දාලා නෝටි ඊයේ මම දැක්කා. පොලිසිය වල තියෙන රත ගාල් කළා. දැන් ත්‍රිරෝද රත මල්ලිලා කොයිතරම් අමාරුද මේ ජීවිතේ ගෙනියන්නේ. රත අලංකාර කරන එකේ භයංකාර තත්ත්වයක් තියෙනවා නම් අනතුරුදායක තත්ත්වයක් තියෙනවා නම් ඒක අයින් කරන්න උපදෙස් දෙන්න ඕන. මේක තමයි ඇත්ත. මේව හදන්න ඕනේ නැද්ද? ඊයේ පෙරේදල අලුත් නීතියක් දාලා. DT එක. ඒ කියන්නේ අවුරුදු 60ට වැඩි නම් බස් එලවන්න බෑ. අවුරුදු 30 35 බස් එලවපු ඩ්‍රයිවර් මාස්තුරු අසරණ වෙලා ඉන්නවා. ඒගොල්ලන්ට වෙන කර්මාන්තයක් කරන්න බෑ. මම කියන්නේ වයසට ගියන් පස්සේ ඩ්‍රයිවිං දෙන්න කියලා. නමුත් ඒක යෝග්‍යතා සාතිකයක් අරගෙන එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ ෆිට්නස් බලලා ඒගොල්ලන්ගේ වෛද්‍ය පරීක්ෂණයක් කරලා ඒගොල්ලන්ට තව අවුරුද්දෙන් අවුරුද්ද දීර්ඝ කරන්න බැරි පාට හොල්ලෙන් ඇහුවා. මගේ රියදුරු මහතුරු ඉන්නවා. තාමත්ම විනීතව වැඩ කරනවා. අවුරුදු 60 වෙච්ච සේවකයෝ ඔක්කොම ටික දැන් මට ඇහිලා කියනකොට මම කරන්න දෙයක් නැහැ. ජාතික ජන බලවේගයේ තීරණය අපිට සිද්ධ වෙනවා ඕගොල්ලන්ට රස්සාව නොදී. මාරුවේ මේ ජීවිකාව ගෙනියන්න මම දන්නවා මට බස් යාඩ් එකක් තියෙනවා. අමුදේ බස් යාඩ් එකට යනකොට අනේ අපේ රියදුරු මහතුරු මල් කඩාගෙන එනවා. බුදුහාමුදුරන්ට පූජා කරන හනුකුරක් පත්තු කරනවා. මට දුකක් හිතෙනවා මම කතා කරන්නේ නැහැ ඒගොල්ලොත් එක බලාගෙන මම යනවා. එහෙම කරපු කට්ටියට දැන් බුදු පිළිමෙත් ගලනවා. විශේෂයෙන්ම ත්‍රිරෝද රත මල්ලිලා. අපිත් මාලිමාවට කියලා ගහපු උන්ට ගන්න පොලිසිය වල නතර කරලා තිනවා ඕන තරම් බලාගෙන යනකොට. දැන් කොට්ටා හයිවේ එකෙන් දාලා නෝටි ඊයේ මම දැක්කා. පොලිසිය වල තියෙන රත ගාල් කළා. දැන් ත්‍රිරෝද රත මල්ලිලා කොයිතරම් අමාරුද මේ ජීවිතේ ගෙනියන්නේ. රත අලංකාර කරන එකේ භයංකාර තත්ත්වයක් තියෙනවා නම් අනතුරුදායක තත්ත්වයක් තියෙනවා නම් ඒක අයින් කරන්න උපදෙස් දෙන්න ඕන. මේක තමයි ඇත්ත. මේව හදන්න ඕනේ නැද්ද? ඊයේ පෙරේදල අලුත් නීතියක් දාලා. DT එක. ඒ කියන්නේ අවුරුදු 60ට වැඩි නම් බස් එලවන්න බෑ. අවුරුදු 30 35 බස් එලවපු ඩ්‍රයිවර් මාස්තුරු අසරණ වෙලා ඉන්නවා. ඒගොල්ලන්ට වෙන කර්මාන්තයක් කරන්න බෑ. මම කියන්නේ වයසට ගියන් පස්සේ ඩ්‍රයිවිං දෙන්න කියලා. නමුත් ඒක යෝග්‍යතා සාතිකයක් අරගෙන එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ ෆිට්නස් බලලා ඒගොල්ලන්ගේ වෛද්‍ය පරීක්ෂණයක් කරලා ඒගොල්ලන්ට තව අවුරුද්දෙන් අවුරුද්ද දීර්ඝ කරන්න බැරි පාට හොල්ලෙන් ඇහුවා. මගේ රියදුරු මහතුරු ඉන්නවා. තාමත්ම විනීතව වැඩ කරනවා. අවුරුදු 60 වෙච්ච සේවකයෝ ඔක්කොම ටික දැන් මට ඇහිලා කියනකොට මම කරන්න දෙයක් නැහැ. ජාතික ජන බලවේගයේ තීරණය අපිට සිද්ධ වෙනවා ඕගොල්ලන්ට රස්සාව නොදී.